Having no regrets is all that she really wants. Only getting older, baby. Hi guys, welcome back to our channel. ඔන්න අදත් අපි අලුත් vlog එකක් අරගෙන ආවා. ඔයගොල්ලෝ දැනටම දන්නවා ඇතිනේ thumbnail එකත් එක්ක අපි මොකක්ද ගෙන ආපු vlog එක කියලා. ඉතින් ගොඩ දවසකට පස්සේ අපිට හිතුණා cooking vlog එකක් අරගෙන එන්න. අද අපි හදනවා රසම රස ලේසියෙන් හදන්න පුළුවන් කඩල එකක්. ඔයගොල්ලොත් බලාගෙන ඉන්න අපි කොහොමද ඒක හදන්නේ කියලා. මේ නම් ඔයගලන්ට පේන්නේ මට ඕන කරන ඒ දේවල් ටික අමා පොඩියට කපලා දෙනවා. මොකද එදා මට සනීප නැතුව හිටියේ. ඉතින් ඒ දේවල් කපන කරන දේවල් ඔක්කොම ටික මට අමා තමයි කරලා දුන්නේ. මුලින්ම ලුණු, සුදු ලුණු, තක්කාලි, අමු මිරිස් ඒ ඔක්කොම පොඩියට හීනියට අමා හරිම නීට් එකට ලස්සනට කපලා දෙනවා. මං ඉතින් එයා ළඟට වෙලා එයාත් එක්ක කියව එයා ළඟට වෙලා හිටියා. ඉතින් එයා ඒ ටික කපලා දෙනකම් මුලින්ම අපි කලින් දවසේ රෑ කඩල ටික පෙඟෙන්න දැම්මා. ඊට පස්සේ උදේ නැගිට ගමන් කඩල ටික අපි තඹ ගත්තා. තඹ ගත්තට පස්සේ ඒකේ ටෙම්පරාදුව දාන්න තමයි මේ ඕන කරන දේවල් අපි කපලා කරලා තියාගන්නේ. අමා කපලා දුන්නට පස්සේ ඉතින් මම ඒකේ හිමීට හදනවා. ඔයගොල්ලෝ ටිකටම බලාගෙන ඉන්නකෝ අපි කොහොමද මේ රසම රස කඩල එක හදන්නේ කියලා. ඉතින් මේ vlog එක බලන ඔයා අලුත් කෙනෙක් නම් අපේ channel එකට අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් ඔයා කැමති නම් මේ vlog එකටත් like කරන්න, අපේ channel එකත් subscribe කරගෙන යන්න, comment එකකුත් දාන්න. ඉතින් අපේ vlog බලන හැමදාමත් වගේ අපේ vlog එක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාටත් අපි හරිම ආදරේ. ඉතින් අපේ මේ vlog එකටත් like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා අතරේ අමා ඕන කරන හැමදේම කපලා කරලා ඉවරයි. ඉතින් මුලින්ම මම තාච්චියට තෙල් ටිකක් දාලා ඒකටම බටර් ටිකකුත් දාගන්නවා. ඉතින් බටර් ටිකක් දාගෙන මොකද බටර් දැම්මම චුට්ටක් හරිම රසයි කෑම එකට. ඊට පස්සේ ඉතින් අපි ඒකට තමයි ඕන කරන දේවල් ටික දාගන්නේ. බටර් එකක් තියුණාට පස්සේ ඒකට මම මුලින්ම සුදු ලුණු දානවා. ටිකටම බලාගෙන ඉන්න. සුදු ලුණු ටික දාලා ඒ ටික රත් වෙද්දි ඒ කියන්නේ ඒ ටික බැදෙද්දි ලුණු ටික දාගන්නවා. ඒ විදිහට ටික ඕන කරන දේවල් දාගෙන මේ ටික හිමීට බද ගන්නවා. ගොඩාක්ම කර වෙන්න බදින්නෙත් නෑ. රන්වන් පාට වගේ ලස්සන ලා පාටකට එද්දි අපි එනකන් අපි මේ ටික හිමීට ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ඒකට දාන්න තියෙන ඊතර ඉන්ග්‍රීඩියන්ට් ඒ කියන්නේ කෑලි මිරිස්, අවු මිරිස්, තක්කාලි, ලුණු, ගම්මිරිස් ඒ ටික දාගන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ මට ඒ ටික දාගන්න වීඩියෝ එක නම් මිස් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ළඟින්ම මේ දැන් ටෙම්පරාදුව රෙඩි වෙලා තියෙන විදිහ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි තඹගත්ත කඩල ටික එකතු කරන්න තමයි. ඒක ටික දාගෙන ටෙම්පරාදුවත් එක්ක හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කඩල ටිකත් එහෙම ටික එකතු කරගත්තට පස්සේ අපි තව දෙයක් මේකට ඇඩ් කරනවා. බලාගෙන ඉන්න අපි මොනවද ඇඩ් කරන්න කියලා. හොඳට මේ ටික මේ වුණාට පස්සේ ඔන්න ලුණු සුට්ටකුත් මදි වෙලා ලුණුත් දාගන්න. ඊට කලින් මට කරපිංච ටික දාගන්න අමතකුණා තැලට. ඉතින් මම උඩින් කරපිංච ටිකක් දාගන්නවා. ඒ ටිකක් දාලා ඊට පස්සේ තමයි අපි තව දෙයක් දාගන්නේ. ඔය තියෙන්නේ ලුණු සුට්ටක් මදි වෙලා ලුණු ටිකකුයි සර සුට්ටක් මදි වෙච්ච හින්දා ගම්බිරිස් ටිකකුයි උඩින් දාගන්නවා. ඒ ටිකක් දාලා හොඳට කවලම් කරලා ඊට පස්සේ අපි ගන්නවා බිත්තර 3ක්. බිත්තර 3කුත් අරගෙන ඒකටත් හොඳට ලුණු ගම්බිරිස් ටිකක් දාලා ඒක හොඳට ගහ ගන්නවා.
ඒ බිත්තර කහමද ටික කැඩලා බිත්තර ටික හොඳට කවලම් වෙනකන් ඒ ටික හොඳට ගහ ගන්නවා. ඊට පස්සේ කඩල ටික තාච්චියෙන් චුට්ටක් පැත්තකට කරලා එක පැත්තකට විතර මේ බිත්තර ටික දාගෙන ඒක බැදෙද්දි ටික ටික කඩල ටිකට එකතු කරනවා. ඒ විදිහට තමයි අපි මේ කඩල එක හැදුවේ. වෙනදට නම් මම පැස්ටත් එකතු කරනවා. මොකද ලොකුවටම අපි කඩල කන්නේ නැහනේ. එතකොට පැස්ටා වගේ දෙයක් එහෙම එකතු කරාම නිකන් මේ කඩලෙක් කැවෙනවනේ. මං වෙන දවසක ඒක අරගෙන එන්නම්. එදා අපේ ගෙදර පැස්ටා තිබුණේ නැහැ. ඒක නිසා තමයි අපි බිත්තර ඇඩ් කරේ. ඉතින් ওই විදිහට බිත්තර ටික හිමීට කඩල එකත් එක්ක මික්ස් කරගන්න ඕනේ. එතකොට කඩල එකත් හොඳට බැදිලා බිත්තර එකත් එක්ක හොඳට මික්ස් වෙනවා. ඉතින් මේ හොඳටම මික්ස් වෙලා තියෙන්නේ. ටික ඒ විදිහට හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ලේවෙද්දී ලිපේ රස්නේ ගොඩක් අඩු කරලා තියාගන්න. නැත්තම් මේක කර වෙනවනේ. ඊට පස්සේ ඒක උඩටම තව බටර් ටිකක් එහෙම දාගන්නවා. මොකද බටර් දැම්මම ඇත්තටම හරිම රසක් තමයි එන්නේ. ඉතින් තව මම වැඩිපුර බටර් ටිකකුත් දාගෙන ඊට පස්සේ හොඳට කවලම් කරන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් බලන්නකෝ හැමෝම මොකද කියන්නේ කියලා. ඔයගොල්ලොත් එහෙනම් හදලා බලන්න. බලලා හදුවනම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න කොහොමද රසයිද කියලා. ඔන්න ඉතින් ওই විදිහට තමයි අපේ කඩල එක හදන්නේ. දැන් මේ වෙද්දි කඩල එක හදලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. එහෙනම් මේ vlog එක දිගටම බලන් හිටියට අහන් හිටියට ඔයගලන්ට ගොඩාක් thank you. අපේ channel එකට subscribe කරගෙනම යන්න. කාලා කියන්නේ කොහොමද කියන්නේ? Nice. අවුලන්නේ? නෑ ඒක රසයි. දැරිකට තියලා. අනිත් ටෙස්ට් එක? මේ විදිහට තමයි මගේ කඩල රෙසිපි එකට මට ෆීඩ්බැක් හම්බුනේ. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙන්නම්. Thank you for watching. Bye bye.